Hi guys. ඉතින් අදත් මම ආවේ ලස්සන වීඩියෝ එකක් අරගෙන. ඉතින් අපි අපේ කෝවිලේ පෙරහැර බලන්න. ඉතින් අපි ගියේ රෑ 10 මාරට විතර. ඉතින් අපිට යද්දි පෙරහැර ටවුමේ තමයි තිබ්බේ. ඉතින් මේ තියෙන අපේ පෙරහැරේ වීඩියෝ තමයි ඉස්සෙල්ලාම ඉතින් අපිට කොල් පෙරහැරෙත් හම්බ වෙනවනේ කස ගහන අය. ඉතින් අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙකුත් හිටියා එතන. ඉතින් මේ ඉන්නේ අපේ කස ගහන අය. ඇත්තටම මායි අපේ අක්කායි තරිඳුයි අපේ සායි බබායි තමයි ගියේ. ඉතින් මේ පොලිසිය අංකලත් හිටියා හසුරවන්න ඇත්තටම. ඉතින් මේ ඉන්නේ බොරු කකුල් අයියලා. ඉතින් මේ අයියලා එක අයියා කෙනෙක්ට සුපිරියට නැටවිලා තිබ්බේ. ඒ සින්දුවට මටත් පැනලා නටන්න හිතුණා ඉතින් ඇත්තටම. ඉතින් මේ ඉන්නේ යාලා ඉතින් එයාලා තියෙන ඇවිදගෙන යන්නේ ඉතින් එයාලා ඉතින් ඇවිදගෙන යන්නේ ආයෙත් උදව්වට කට්ටියට කය ගෙනන්න නටනවා ඉතින් මාත් බලන් හිටියා. ඉතින් මේ මල්ලිත් වැඩ ගොඩාක් පෙන්නුවා අපිට ඇත්තටම පාර හැමතැනම බලන්නකෝ මේ මල්ලි පොඩි වුණාට ඒ මල්ලිගේ වැඩ නම් පොඩි නෑ. ඉතින් මේ අයියාත් සුපිරි වැඩ කෑල් ටිකක් දැම්මා. පාරෙන් එහා පැත්තේ මගේ යාළුවෝ සෙට් එකක් හිටියා. මට එහාට යන්න විදිහක් නැති පෙරහැර යනවා. මැදින් ඉතින් අපේ වාහන යනවා ඉතින් ඒ මවුලක් නෑ. ඉතින් අපි බලාගෙන හිටියා. පහන ගියා කියලා එහා පැත්තට පයින්න විදිහකුත් නෑ. මේ අයියා නම් උඩම දානවා. ඉතින් අපි බලාගෙන හිටියා. බයත් හිතුණා. මං දිව්වා. ඉතින් ගයිස් මේ අයියලා සුපිරි වැඩ කෑලි ටිකක් දැම්මා එක අතින්ම. අපේ ඉස්කෝලේ අක්කලාත් ඉතින් මේක නඩන් හිටියා. මට ඉන්න බැරි වුණා. සාමාන්‍යයෙන් කෝවිලි පෙරහැර වලට මේ පේ වෙන්න ඕනේ හින්දා අපිට ඒක බැරි වුණා ඇත්තටම කරගන්න. අපි ඊළඟ අවුරුද්ද යන ඔයාලා අනිවාර්යෙන් බලන්න ඕනේ. ඉතින් අපේ තරිඳුයිගේ අම්මයි නංගිත් හිටියා හැබැයි ඉතින් අපිට එහා පැත්තට යන්න බැරි වුණා. ඉතින් ඔය එහා පැත්තේ මගේ යාළුවා තමයි ඔක්කොම වීඩියෝ කරන්නේ. ඔක්කොම මගේ යාළුවෝ කරන්නේ. බලන්නකො මේ අයියාගේ සුපිරි දක්ෂතාවයක් තියෙන මේ අයියාට බලන්න. මැදින් ඉතින් අයියලා වගේ එක තමයි ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ ගයිස්. ඔන්න බලන්න මේ අයියාගේ දක්ෂතාවය. බලන්නකො මේ අයියලා ඉතින් අතදවුවට කියලා බලාගෙන ඉන්න මේ අයියත් සුපිරි වැඩ කෑලි ටිකක් දැම්මා. හරි ඉතින් ගයිස් දැන් මේ අයියා අරක ගොඩාක් උඩ දාලා ඉතින් දැන් මෙයාලා ඉතින් යනවා. ඒ අතින් වාහනත් ඇඩ් දානවා. ඉතින් මේ ආච්චිව දැක්කහම මට පොඩ්ඩක් බය හිතුණා. ඒත් ඉතින් මම බලන් හිටියා මේ ආච්චි නම් මියුසික් එක නැතත් එයා නටනවා. ඉතින් එයා නටලට හිටියා. ඉතින් අපිත් බලාගෙන හිටියා. ඇත්තටම එයා විතරයි එතන නටලට හිටියා. අනිත් අය ඇවිදගෙන විතරයි ඒ කෝවිලේ මොකක් හරි පූජාවක් ඒ පූජාවේ විශේෂ දෙයක් එතන ගියා. මොකද්ද කියන්නේ නැහැ. හරෝහරා කියන ගියා. ඉතින් මාත් හරෝහරා පොඩ්ඩක් කීවා. මේ අයියත් ඉතින් යනවා අර කෙල්ලිලා මට නම් හිතා ගන්න බෑ. ඇත්තටම එයා කටු ගොඩක් ගහගෙන යනවා. එයාලගේ මොකක් හරි ඇති. ඉතින් ඒක ඉතින් එයා කරගෙන යනවා දිගටම එයා. ඉතින් ගයිස් එයා මේ කෙල්ලිලා යනවා. ඉතින් එයාගේ දක්ෂතාවයක් එතනත් මොකක් හරි ඇතිනේ. ඉතින් එයාගේ අර කටටත් එකක් ගහගෙන ඔයාලට පේනවද නැහැ. බලන්නකෝ එයා කටටත් එකක් ගහගෙන ඉන්නේ. ඉතින් සුපිරියට ඉන්නවා මොනවා වුණත් අර අයියත් එයාට ගොඩාක් උදව් කරනවා. ඉතින් ගයිස් මැද්දෙන් ලොකු වාහනක් යනවා.
ඒත් ඉතින් නවත්තන්නේ නැහැ. ඉතින් අපි වීඩියෝ එක කරගෙනම යනවා. ගොඩක් වාහන ගියත් අපි වීඩියෝ එක නැවැත්තුවේ නෑ. ඉතින් ඔයාලා හින්දාමයි මම මේක කරේ. ඇත්තටම ඉතින් ඔයාලා හින්දා තමයි. ඉතින් දැන් මේ අයියා බලන්නකො ඉතින් ගොඩාක් රවුම් කරගෙනවා. ඉතින් අනේ මන්ද මට හිතා ගන්න ගොඩක් අමාරුයි. මේ සීයාලා දෙන්නත් ඉතින් ෆුල් සපෝට් එක දෙනවා. ඔයාලා දෙන්න ඉතින් වාහනේ එළවලා පිටිපස්සේ නැටුම් කණ්ඩායම් ගොඩකුත් එනවා. ඉතින් මේක නැතත් මං බලන් හිටියේ නැටුම් කණ්ඩායම් බලන්න තමයි මං ගොඩක්ම ගියේ ඉතින්ටත් ඇත්තටම. ඇත්තටම ඔයාලට මාව පෙන්වන්න බැරි වුණ සීන් එකක් තියෙනවා. ඔයාලට මාව පෙන්වන්න බැරි වුණා. ඇත්තටම හදිස්සියෙන් වගේ නිකන් ගියා. අපිට එකපාරටම කෝල් එකක් ආවා. ඉතින් මෙන්න මෙහෙමයි කියලා. ඒ නිසා අපි හදිස්සියෙන් ඒ නිසා ඔයාලට මගේ වීඩියෝ එකක් ගන්නත් බැරි වුණා. ඉතින් මෙයාලා යනවා දැන්. ඉතින් අපිට එනවා අපේ පත්තිනි අක්කලා සෙට් එකක්. එයාලා අක්කලාත් නෙමෙයි මල්ලිලාත් මේ සෙට් එකක් ඉතින් යනවා. මේ මෙයාලා ලස්සන නැටුව මොනවා වුණත් මං එයා දිහාමයි බලන් හිටියාගේ. ඇහැ ගන්න බැරි වුණා මට ඇත්තටම. එයා පාට ලස්සන නැටුව. හැබැයි එයාගේ ඇඟටවත් දැවුන්නේ නැහැ වගේ කියලා මටත් හිතුණා ඉතින්. මොනවා වුණත් කොණ්ඩ ටික නම් සුපිරි ඉතින්. මටත් ආසයි හිතුණා. ඒත් ඉතින් යන්න බෑරි. ආඩු හිටියා ඉතින්. බලන්නකෝ අක්කගේ නැටුවේ ලස්සන. යක්කා ඉතින් ලස්සන නටනවා ගයිස්. අවුලක් නැහැ. ආයේ මටත් ඉතින් නටන්න හිතුණා සුපිරියට. මේ යක්කා සුපිරියට නටනවා. ඉතින් ආයේ තාලෙට අම්මට සීවෙන් නටුවා. ඉතින් ගයිස් ඒ නැටුමේ හිටිය 6 දෙනෙක්. ඇත්තට මේ 6 දෙනා ලස්සනම නටුවා. අනිත් අය නම් ටිකක් පොඩි මේකප් එකක් ගාන්න තිබ්බා. ලස්සනයි සුපිරි නැටුව මොනවා වුණත්. බෙර ටිකත් අයියලා ඉතින් සුපිරියම නේද. දැන් ඉතින් මේ අක්කලා හිමීට ගමනේ යෙදෙනවා. ඉතින් බලන්නකො නේද ලස්සන. ගොඩක් රෑ වුණා. ඇත්තට මේ පෙරහැර අපේ ගෙවල් ගාව හන්දියටම ආවා. ඉතින් අපි ඉතින් රෑ ගියේ නෑ ගයිස්. ඔයාලා ගණන් ගන්න එපා. අපේ සාවිගේ සද්ද ඇහෙනවා. ඉතින් අපි අක්කලා කාමරේ තමයි මේ වොයිස් කරන්නේ ගයිස්. ඉතින් පොඩි අයියකුත් හිටියා ලොකු අයියලාත් හිටියා. ඉතින් එයාලා ඔක්කොම බෙර ගහ ඉතින් දැන් මේ යනවා ගයිස්. ඉතින් හරියට ශාහි බබාගේ සද්ද කියන්නේ. ඉතින් මෙහෙම නිසා මම ඉතින් අපේ අක්කලා කාමරේ තමයි වොයිස් එක කරන්න ගත්තා. ඉතින් එයාලත් කාමරේට ආවා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මාත් ඉතින් මේක වොයිස් එක කරගෙන යනවා. ඉතින් ගයිස් මේ අක්කලා බලන්න ඉතින් තාලෙට අඩිය තියදී යනවා. මේ අයියලටත් යන්න තැන නෑ වගේ කැමරාව ඉස්සරහින් යනවා. ඉතින් මේ අක්කලා නටනවා. ඉතින් මටත් නටන්න ආසයි හිතුණා. ඒත් අක්කලා තාලට වඩි තියාගෙන ගියා. ඉතින් අපිට ඊට පස්සේ මම දන්න තරමින් ওই නැටුමේ හිටියා අක්කලා නංගිලා වල. කොහොම කලේ තමයි මම හිතන විදිහට නැටුවේ. ගොඩාක් අය බලාගෙන හිටියා. ඉතින් කොහොම කලෙන් නැටුවා. ඉතින් මේ අක්කා තමයි මේකේ සුපිරියටම නැටුවේ. බලන්න ඉතින් යාළුවගේ නැටුම ඉතින් ලස්සන නැටුව මාලිලා වගේකුත් නැටුවද මන්ද කොහොම මේකප් හින්දා හොයන්නත් බෑ. යාළුවගේ නිකන් හරි අමුතු නැටුමක් තිබ්බා ඉතින්. ඉතින් ගයිස් මේ අක්කලත් මෙතෙන්ට ආව විතරයි ලස්සන නටන්න ගත්තා. ඉතින් යාළුවා සිනු ගොඩක් ඉන්න තැන් වල තමයි කොහොමද නටන්නේ. ඇත්තට මේ අක්කලගේ නැටුමට මගේ හිත ඇදගත්තා. ඇත්තටම ඉතින් යාළුවා ලස්සන නටනවා මොනවා වුණත් පිටිපස්සේ ඉන්න අය නැති වුණාට ඉස්සරහා ඉන්න අය ලස්සන නටනවා. මේ අක්කට නම් ටිකක් හිපොක් පුළුවන් වගේ මටත් පෙවුණා. අපරාධි හිපොක් නැටුවා නම් හරිනේ කියලාත් මටත් හිතුණා. ඉතින් ඒ අක්කා යනකොට හොඳට නැටුවා. පොලිස් අංකල්ලාටත් යන්න තැන නෑ වගේ මෙතනින් මේ යනවා ගයිස්. ඉතින් වැස්සෙන් මම මේ වොයිස් එක කරන්නේ. පළමු වතාවට තමයි මම මේ වොයිස් එක කරන්නේ. මොකක් හරි අඩපාඩු ඇති ගණන් ගන්න එපා. මොනවා වුණත් ඉතින් මේ මහතාක්කත් හොඳට නැටුවා. ඉතින් සුපිරියටම නටනවා. ඉතින් එයාලා ඉතින් නටලා මහන්සියට අර බිමටත් ගත්තා. ඉතින් ඊට පස්සේ මේ ආව හංස අයියලා සෙට් එකක්. ඉතින් මේ හංස අයියලා ඇත්තටම හංසයෝද කියන්න මම දන්නේ කොහොම හරි ඉතින් එයාලා සුපිරියෙන් නැටුවා. මේ අයියලටත් යන්න දැන් නෑ වගේ මම ඉතින් ඇඩ් දාලා යනවා. ඉතින් හරිද ඉතින් මේ අයියලා සුපිරියෙන් නැටුවා. ඊට පස්සේ ඉතින් මේ අයියා පාර මැද්දට ආවට පස්සේ පොලිස් අංකල් කෙනෙක් ඇවිල්ලා එයාට බැන වදින්න ගත්තා. මේ අක්කත් අම්මට සිරි වෙන්නේ නටනවා. එකපාරටම තනියෙන් අඬේ එකපාරටම කුයික් වෙනවා. අයියෝ හරි ගයිස් ඊට පස්සේ මේ පොලිස් අංකල් ඇවිල්ලා මේ අයියට හරි අක්කට හරි බැන්නා. ඉතින් යන්න කියලා පාරෙන් එහා පැත්තට ඉතින් මෙයා ඉතින් ගිහිලා දැන් ඉතින් එයාලත් නටන්න ගන්නවා. බලන්නකො පොලිස් අංකල්ලටත් මාර තමයි වැඩ තියෙන්නේ. මේ අක්කත් ඉතින් තනියම නටන කොමාරි බලන්නකො ඉතින් මේ වාහනත් නේද මෙතනින් යනවා නේ කියලා හිතුණා. ඉතින් කාරි ගමන්නේ මොනවා වුණත් ඒ බෙරේ සුපිරියටම වැදුණා. ඉතින් මේ අයිලා දැන් මෙතනට ඇවිල්ලා නටන්න තමයි හදන්නේ. අබ්බල මේලා මොකද ඇත්තටම නටන්න හදන්නේ කියලා මටත් ඉතින් නටන්න හිතුණා. මාත් ඉතින් හිතාගත්ත නටවා කියලා. ඒ වුණත් ඉතින් ඒවා අපි නෙමෙයි නටන්න නංගි මල්ලි අයියලානේ. ඉතින් මේ අපි බලමු කොහොමද නටන්නේ කියලා. හරි ඉතින් ගයිස් දැන් මෙයාලා නටන්න තමයි යන්නේ. අපි බලමු මෙයාලගේ නැටිල්ල කොහොමද කියලා.
ඉතින් ගයිස් ඔන්න මෙයාලා කැරක් කැරකි නටන්න යන්නේ හරි. ඉතින් දැන් බලමු අපි. එයාලා ටිකක් පේන වඩුවේ එකපාරටම පේන්නේ නැති වුණා. ඉතින් හරි කමනේ අපි සුපිරියටම නටනවා. එයාලා මොනවා වුණා කැරකෙල්ල හැදුන්නේ නැතුව යමු හිටියා ඇති. හරි අවුලක් නැහැ. ඉතින් මොනවා වුණත් එයාලා සුපිරි වෙහෙසක් දරාගෙන නටනවා. ඉතින් මේ යන්නේ වේවැලනට. මෙයාලා නැටුව එන නිකන් හිටගෙන ගියා. එයාලා මට හිතෙන විදිහට මේ කොහෙරි යනවා එයාලා. එහෙම අවුලක් නැහැ එයාලා. ඉතින් එහෙම ගියා කොහොම හරි. ඊට පස්සේ අපිට හම්බුණා කල නැටුමක්. මේ නම් මම දන්න උද්‍යානි කීතකේ මේ නැටුම් ගන්න අය නැත්තරම. ඉතින් මෙයාලා දැන් ඉතින් මේ නටන දවා මේ හදන්නේ. මම දන්න අක්කලා වගේක් හිටියා. මෙයාලා සුපිරියට නටනවා. ඉතින් ඊට පස්සේ අපිට හම්බුණා මං ආසම නැටුම් කරන්න අය. මම බලන් හිටියේ මෙයාලා එනකන් තමයි. ඉතින් මේ ඉන්නේ අපේ වෙස් නැටුම් කරන්න අය. මේ ඉන්නේ එතන මේ මුලා දෑනියා. ඉතින් මෙයා තමයි දැන් සුපිරියට නටන්න යන්නේ. මේ ඉතින් එයාගේ හොඳම ශිල්පය තමයි එයා දාන්න යන්නේ. බලන්න එයා සුපිරියට නටනවා. අනිත් අයත් ඒ වගේම සුපිරියටම නටනවා. මං ආසයි ඉතින් එයාලගේ නැටුම් වලට තමයි ගොඩක් මම බලන් හිටියේත් එයාලගේ නැටුම එනකම්ම තමයි ඉතින්. ඔන්න බලන්න ගයිස්. දම් පාට එකක් ඇඳගෙන ඉන්න කෙනාගේ ශිල්පේ කොහොමද කියලා. අන්න එයාගේ ශිල්පය නම් සුපිරියට මෙයා දැක්කුවා. ඇත්තටම මට බෙරසද්ද හිටියම ඉන්න බෑ. ඉතින් ආයේ මටත් යන්න නටන්න වගේ හිතුණා. ඒ වුණාට ඉතින් මම පාඩුවේ හිටියා. බලන්න මේ අයියලා එයාලගේ වැඩ පෙන්නනවා. බලන්න මේ අයියා එක එක වැඩ පෙන්නනවා. මේ තමන්ගේ වෙලාවට තියෙනවා මේ වැඩ පෙන්නන්න. එයාලා ඉතින් දැන් වැඩ කරනවා. මේ අයියා පිළිුම් 10ක් විතර ගහගෙන යනවා. ඉතින් ඇත්තටම මාත් ඉතින් ආයේ නොවි සිල්ලේ බලන් හිටියා. ඒක නිසා මට වොයිස් කරන්නත් බැරි වුණා ඇත්තටම. ඒකයි මට වොයිස් කරන්න බැරි වුණේ ගයිස්. ඉතින් මේ මම ගයිස් කියලා 10 පාරක් විතර කියන අවුලක් නෑ. ඇත්තටම මේ අංකල්ලටත් වෙන යන්න තැන නෑ වගේ මෙතනින්ම යනවා. ඉතින් අනේ බලන්නකෝ. ඉතින් මේ මලයත් ගහන්න යන්නේ දැන් සුපිරියටම. අන්න එයාත් ගැහුවා පිටුන් ටිකක් අම්මට සිරි වෙන්න. ඉතින් ඇත්තටම ෂෝක් ආසයි හිතුණා මටත් නටන්න. ඉතින් ගයිස් මේ අයියත් එතන මුලා දැනියා. ඉතින් යා පිළින් ගොඩක් ගහගෙන ගියා. ඇත්තට මේ අයියලා ඔන්න දැන් සුපිරියට නටනවා. ඉතින් මේ අයියලා ඉතින් ගොඩක් මහන්සි වෙලා නටනවා. ඉතින් ශ්‍රීලම්පු එහෙම දාගෙන ඉතින් එර නටනට යනවා. බෙර ටිකත් ආයේ සුපිරියනේ අම්මට සිරි වෙන්නේ. ඊට පස්සේ තියෙනවා පායින් පත් එකක්. ඉතින් ඒක නම් සුපිරියට මෙයාලා නැටුවා. එයාලා චුට්ටක් ඈතට යන්න තවත් ලස්සනයි. ඉතින් මෙසියත් යනවා කොහේ යනවද දන්නේ. කොහොම හරි යාලත් ඉතින් හොඳම නැටුවා. මටත් ඉතින් ආසයි හිතුණා. ඉතින් ගයිස් මාත් මේ වගේ නැටුවා. අපේ මේ කුරුණෑගල එතුගල පන්සලේ පෙරහැරට 100 වෙනි පෙරහැර දවස් 3ම මාත් එක දිගට නැටුවා. ඒත් ඉතින් ඒ නැටුවා කියලා ඒ ආසාව හැරෙන්නේ නැහැ. ඉතින් මටත් ආසයි හිතුණා නටන්න. එයාලා ඉතින් සුපිරිය නටන මේ මමත් ඉතින් පාර මැද නටනට ගියා වගේ දැවුණා. මෙයාලා නම් හොඳටම නැටුවා. ඉතින් ආයේ කියන්න වචන නැහැ මෙයාලට. ඉතින් ගයිස් එයාලා සුපිරියටම නැටුවා. මෙයාලා නම් හරියට මං කොහෙද කියන්නේ දන්නේ. අපේ ඉස්කෝලේ අක්කලා වගේකුත් මේක නැටුවා එකක්. මේ අපේ ඉන්නේ මොනර සෙට් එක. මේ ඉන්නේ අපේ මොනර සෙට් එක. මේකේ ඇත්තටම අපේ ඉස්කෝලේ නංගි කෙනෙකුත් ඉන්නවා 7 වසරේ. ඉතින් ඒ නංගිත් මේකේ නටනවා. මේ එතන ඉන්නවා එයා අර පිටිපස්සෙම ඉන්නේ එයා තමයි. ඉතින් ඇත්තට මේ අංකල්ටත් යන්න තැන නැහැ වගේ මෙතනින්ම යනවා. ඉතින් හරි ඉතින් මේ මොනරු ටික බලන්නකො ලස්සන නටනවා. ඇත්තටම මේ සුපිරි මොනරු ටිකක් යන්නේ. මේ අංකල්ත් ඉතින් මෙතන ඇවිල්ලාම කෑ ගහනවා. ඉතින් කරන්න දෙන්න ගයිස්. ඉතින් බලන්න මෙයාලගේ ලස්සන ඇත්තටම මටත් ආසයි. ඉතින් මේ ඉන්නේ අපේ ඉස්කෝලේ අක්කලා. ඇත්තටම ඉතින් කොහොම වුණත් එයාලා හොඳට නැටුවා. ඇත්තටම මාත් මේ වගේ දෙයකට තමයි ආස. නටන්න ගොඩක් ආස මේ වගේ. මෙයාලට ඉතින් යන්න දැන් නැහැ වගේ. අපේ කොහේ යනවද මන් දන්නේ නැහැ කොච්චරවත්. ඉතින් මේ අංකලුත් මෙතනින් යනවා. එයාලට සපෝට් එක දීදී බලන්නකෝ යාළුවගේ ලස්සන නේද? අර අක්කන සුපිරියටම ගැම්මෙන්ම නටනවා. බලන්නකෝ අර පොඩි ලස්සන වට්ටි නටනවා. ඉවරයක් නෑ යන්නේ. මටත් ආසයි තුන නටන්න. අපේ ඉස්කෝලේ අක්කලට වෙන්ද ඉතින් මටත් අවස්ථාව දෙනවා. ඉල්ලුවා නම් ඒනට ඒ බෑ කියලා හිතුණා. ඉතින් බලන්නකෝ මෙයාලා සුපිරිය නටනවා. මේ අපේ ඉස්කෝලේ අක්කලා තමයි ඔක්කොම නටන්නේ. අපේ ඉස්කෝලේ අක්කලා මම දන්න අක්කගෙන තමයි ඔය ඉස්සරහින්ම නටන්නේ ගයිස්. ඉතින් අර පොඩි වට්ටිත් ලස්සන නටනවා. මෙයාලා නම් මොකද්ද කියන මං හරියටම දන්නේ නැහැ. මොනවා වුණත් එයාලගේ නැටුම නම් ලස්සනයි. ඉතින් දෙමළ සීන් එකක් වගේ තමයි මට දන්න විදිහට මේ ලොරියත් ඉතින් යනවනේ. අපේ ඉතින් ඉවරයක් නැහැ මේ වාහනේ යනවා. බලන්නකෝ මෙයාලගේ මේ යාලා ලස්සන. ඉතින් අනේ අපේ ලස්සනට නටනවා. ඉතින් මොනවා වුණත් එයාලා
ඔය මොන නැටුම් ගියත් මං ආස පායින් පත් ඒවටයි විතරයි. ඒක තමයි ඇත්තම සිද්ධි. මේ අයියලා නම් මොනවද දන්නේ මෙතනත් එක අයිය කෙනෙක් ඉන්නවා අපේ ඉස්කෝලේ අයිය කෙනෙක් තමයි ඉන්නේ. ඔය දෙවෙනි පේලිමේ මේ පැත්තේ ඉන්නේ අපේ ඉස්කෝලේ අයිය කෙනෙක්. මොනවද කියන්න මන් දන්නේ කොහමරි අයියලාත් ඉතින් හොඳට නැටුවා ඉතින් මොනවා වුණා. බලන්න ඉතින් යාළගේ නැටුම හොඳයි. ඇත්තටම කියන්න අඩුපාඩුවක් නෑ. ඉතින් යාළත් හොඳට නැටුවා. බෙරත් ඉතින් සුපිරියටම තිබ්බා. ඉතින් ඊළඟට එනවා අපේ යක්කු අයියලා ටික. මං එයාලටත් මට්ට මාසෙ මං එහා පැත්තේ හිටියා නම් එයාලත් එක්කත් පොඩ්ඩක් නටලා එන්නේ. ඇත්තට මෙහා පැත්තේ හිටියා නම් මං කියපු ඔක්කොම කරනවා. එහා පැත්තේ හිටපු නැති එක තමයි ලොකුම වැරද්ද ඉතින්. ඒ අයියලාත් ඉතින් ලස්සන නැටුවා ඉතින් ඇත්තටම. ලස්සන නටන්න මේ ඉන්නේ ලොකු අයියා තමයි අම්මට සිටි වෙන්නේ. එයාලා කකුල එකක් බැඳගෙන ඉතින් නටන්න ගත්තා. උන් බලන්නකෝ එයාලා නටන ලස්සනට. ඉතින් ගයිස් අදට පෙරහැර ඉවරයි. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන ගිහින් බයි බයි.